සිලෝන් ෆාමා කොලේජ් ආයතනය යනු ශ්‍රී ලංකාවේ ඖෂධ සම්බන්ධ අධ්‍යාපනයේ අනාගතය සකස් කරන අධ්‍යාපන ආයතනයකි. වසර ගණනාවක් පුරාවට අප විසින් සිසුන් දහස් ගණනක් සවිබලකන්වා ඇති අතර එමගින් ඔවුන්ගේ වෘත්තීය සිහිනය යථාර්ථයක් බවට පත්කිරීමට ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දී ඇත. අද වන විට ඖෂධ පිළිබඳව දැනුම සොයන බොහොමයක් දෙනා ඖෂධ දැනුමින් සන්නද්ධ කර ඇත්තෙමු. අප අපගේ පාඨමාලා සැලසුම් කර ඇත්තේ ඖෂධ සම්බන්ධ ඕනෑම වෘත්තියක විශිෂ්ටත්වය දැක්වීමට අවශ්‍ය දැනුම සහ කුසලතා අපගේ සිසුන්ට ලබා දීමටයි. එමගින් ඔවුන්ගේ අනාගත වෘත්තීය ගමන්මකට අවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබේ. අපගේ පාඨමාලාවන් අතර Certificate Course in Pharmacy Practice, Advanced Course in Pharmacy Practice ප්‍රධාන වේ. එමගින් ඕනෑම ඖෂධ සම්බන්ධ වෘත්තයකට පිවිසෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙකුට අවශ්‍ය පරිපූර්ණ දැනුම මෙම පාඨමාලාවන් තුළින් ලබා ගැනීමට හැකියි. සිලෝන් ෆාමා කොලේජ් අපගේ අධ්‍යාපන රටාවේ සුවිශේෂීත්වය වන්නේ ඒ කෙරෙහි අපගේ ඇති අනාගතවාදී ප්‍රවේශයයි. නිදසුනක් ලෙස අප සාම්ප්‍රදායික අධ්‍යාපන රාමු බිඳලමින් අපගේ පාඨමාලාවන් හදාරන සිසුන් වෙත ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් ෆාමසිය හඳුන්වා දුන් අතර එමගින් අප පාඨමාලාවන් හදාරන සිසුන්ට නිවසේ සිටම ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා ඉගෙන ගැනීමට ඉඩ සලසා දෙන පෙරලිකාර වේදිකාවක් අප විසින් නිර්මාණය කර ඇත්තෙමු. 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ මීට වසර 4කට පෙර සිලෝන් ෆාමා කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් ලෙසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ලියාපදිංචි ආයතනයක් බවට පත්විය. එසේම සිලෝන් ෆාමා කොලේජ් ආයතනය ජාතික සහ අන්තර්ජාතික තත්ත්ව සහතිකයන්ගෙන් පිදුම් ලබා ඇත්තෙමු. අප 2024දී ISO 9001 තත්ත්ව සහතිකෙන් පිදුම් ලැබුවෙමු. එපමණක් නොව අද වන විට සිලෝන් ෆාමා කොලේජ් ආයතනය අන්තර්ජාතිකව United Kingdom College of Advanced Studies, United Kingdom Gatehouse Awards, International Qualification Assessments, Canada Skill Development Council සහ American Council of Training and Development අනුමත ලත් ආයතනයක් බව අප ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු. සිලෝන් ෆාමා කොලේජ් අප හුදු අධ්‍යාපන ආයතනයක් පමණක්ම නොවේ. එය ඖෂධ සම්බන්ධ වෘත්තීය වේදිකයේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන ආයතනයකි. අප ආයතනයේ විසින් අපගේ සිසුන්ට ලබා දෙන විශේෂඥ මඟ පෙන්වීම සහ අන්තර්ජාතික මට්ටමේ පුහුණුව සමගින් සිලෝන් ෆාමා කොලේජ් ආයතනයේ සමග සම්බන්ධ වන ඕනෑම අයෙකුට ඖෂධ සම්බන්ධ වෘත්තියකට විශ්වාසයෙන් යුතුව පියවර තැබීමට හැකියාව ලැබෙනු ඇත. Ceylon Pharma College. Learning today, leading tomorrow. හරි. සියලුම දෙනාට ආයුබෝවන් සුබ දවසක්. අද ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ සිලෝන් ෆාමා කොලෙජ් ආයතනයේ Certificate Course in Pharmaceuticals Orientation Program එකත් එක්ක එහෙම නැත්නම් Introduction Program එකත් එක්ක. එතකොට ඔයාලට මේ course එක ගැන මොනවද මේකේ උගන්වන්නේ? ඒ වගේ ප්‍රශ්න ගොඩක් තිබුණා. ඉතින් එතකොට අද මේ session එක ඉවර වෙනකොට මම හිතනවා ඔයාලගේ ඒ හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙයි කියලා. එහෙම උත්තර ලැබුණේ නැති ප්‍රශ්නයක් තිබුණොත් සෙෂන් එක ඉවර වුණාට පස්සේ ඔයාලට අහන්න ඒව ටික ක්ලියර් කරලා දෙනවා. රයිට්. අපි දැන් මම හිතනවා හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඇති. හරි. රයිට්. ඔයාලා සියලුම දෙනා සිලෝන් ෆාමා කොලෙජ් ආයතනයට ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. හරි. එතකොට මම තමයි දිලිප් ෆොන්සේකා. ඔයාලගේ මේ කෝස් එක කරන්නේ කියන්නේ ඔයාලට උගන්වන්නේ මම. එතකොට මම මේ වෙද්දින් ඖෂධ වේදියෙක් විදිහට වැඩ කරනවා. අවුරුදු 10කට වැඩි
එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ෆාමසිස්ට් කෙනෙක් විදිහට. ඒ වගේම සිලෝන් ෆාමා කොලෙජ් ආයතනයේ අවුරුදු 5කට වැඩි කාල සීමාවක් මේ බෙහෙත් ගැන ලංකාවේ ඉන්න සහ පිටරටවල ඉන්න ලංකාවේ අයට උගන්වගෙන යනවා. එතකොට අපි විශේෂිත ක්‍රමවේදයකට තමයි ඕගොල්ලොන්ට උගන්වන්නේ යන සාමාන්‍ය යන සාම්ප්‍රදායික ක්‍රමයකට නෙමෙයි. ඒ වෙනුවෙන් අවශ්‍ය පුහුණුවීම් සහ හැදෑරීම් මම කරලා තියෙනවා. රයිට්. එතකොට අද දවසේ ඕගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇයි ඔයාලා මේ කෝස් එක කරන්න ඕනේ? මොනවද මේකෙන් තියෙන ප්‍රයෝජන? ඒ වගේම කෝස් කන්ටෙන්ට් එක ඊට පස්සේ අපි ස්ටඩි ඒ කියන්නේ මොනවද මේකෙන් ඔයාලට උගන්වන්නේ? ඊට පස්සේ අපි ස්ටඩි පැක් එකක් දෙනවා කිව්වා. ඒ ස්ටඩි පැක් එක ගැන ඊට පස්සේ පේමන්ට්ස් කොහොමද රෙජිස්ටර් වෙන්නේ? සර්ටිෆිකේට් එක කොහොමද දෙන්නේ? එක්සෑම්ස් තියනවාද? එක්සෑම් කොහොමද කරන්නේ? ඊට පස්සේ මොනවද මේ තියෙන ගේම්ස්? ඊට පස්සේ අපේ ඉන්ස්ටිටියුට් එක ගැන සහ ජොබ් මාකට් එක ගැන අපි බලමු. මුලින්ම ඔයාලා මේ කෝස් එක කරාට පස්සේ ඕගොල්ලොන්ට තියෙන බෙනිෆිට්ස් මොනවද? එහෙම නැත්නම් ප්‍රයෝජන මොනවද? හරි. ඔයාලා මේ කෝස් එක ඇයි කරන්න ඕනේ? හරි. දැන් අපි මොනවා හරි ඕනෙම දෙයක් අපි කරනවා නම් ඒකේ අපිට ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ නේ. මොනවා හරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි ඒක කරලා ඒක ඉගෙනගෙන තේරුමක් නැහැ. හැබැයි අපි කරන ආයෝජන වලින් අපි කරන කැපකිරීම වලින් අපි අධ්‍යාපනය වෙනුවෙන් කරන කැපකිරීම තමයි අපේ ජීවිතේට වගේම හැම දෙයකටම ඉතාමත් ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් එතකොට මුලින්ම ඔයාලට මේ බෙහෙත් ගැන එහෙම නැත්නම් මේ ෆාමසිටිකල් ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න එකේ තියෙන වාසිය තමයි ඔයාලා අනාගතයේදී මොනවා හරි ඒ කියන්නේ මේ බෙහෙත් එක්ක වැඩ කරන ප්‍රොෆෙෂනල් සර්විස් එකකට එන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ අවශ්‍ය අඩිතාලම වැටෙනවා. එතකොට මොකද්ද මේ ප්‍රොෆෙෂනල් සර්විස් එකක් කියලා කියන්නේ? දැන් අපි සමහර දේවල් තියෙනවා හැමෝටම කරන්න පුළුවන්. හරි? හැමෝටම කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මොනවා හරි බිස්නස් එකක් කරනවා. හරි? එහෙම නැත්නම් අපි වෙනත් ජොබ් එකක් කරනවා. ඒ වගේ සමහර රැකියා තියෙනවා හැමෝටම කරන්න පුළුවන්. හැබැයි මේ බෙහෙත් එක්ක වැඩ කරන එක හරි හැමෝටම කරන්න බැරි දෙයක්. ඒක එක්තරා කොටසකට විතරක් සීමා වෙච්ච දෙයක්. ඒ වගේ මේක ඉගෙනගෙන කරන්න ඕනේ දෙයක්. දැන් සමහර ජොබ් තියෙනවා අපි ගිහිල්ලා අදාළ රැකියාව කරලා එතනින් පුහුණු වෙන්න පුළුවන්. හරි? ඒකට අපි කියනවා මොකද්ද? කලපුරුද්දනේ අපි දෙයක් මොනවා හරි කරලා. හැබැයි මේක එහෙම නෙමෙයි. ඉගෙනගෙන කරන්න ඕනේ දෙයක්. හැමෝටම කරන්න බැරි දෙයක්. ඉතින් ඔයාලට මේ පැත්තෙන් ඉගෙන ගන්න ආරම්භ කරනවා නම් ඔන්න ස්ටාර්ට් එකක් විදියට මේ කෝස් එක ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ඒ වගේම මෙතන තව ඇති මේ වෙද්දින් ෆාමසි ඇසිස්ටන්ට්ලා විදිහට වැඩ කරන අය. හරි? එතකොට මේ ෆාමසි ඇසිස්ටන්ට්ලා විදිහට වැඩ කරන අයට ඔයාලගේ තියෙන මේ නොලෙජ් එක වැඩි කරගන්න, දැනුම වැඩි කරගන්න, හරියටම මේ බෙහෙත් ගැන ඉගෙන ගන්න ඔයාලට chance එක තියෙනවා. ඒ වගේම තව මෙතන ඇති මෙඩිකල් ඇසිස්ටන්ට්ලා. ඒ කියන්නේ ડોක්ටර්ස්ලා ළඟ ඩිස්පෙන්සරි වල වැඩ කරන අය. ඔයාලා සමහර විට මේ වෙද්දින් හරි ට්‍රේනින් එකක් තියෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලටත් හරියට මේ බෙහෙත් ගැන ඉගෙන ගන්න එතකොට මේ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න අවශ්‍ය දැනුම මේකෙන් ගන්න පුළුවන්. තව කොටසක් අය ජොයින් වෙලා ඇති මේ සැරේ A level කරපු අය. after A level ස්ටුඩන්ට්ලා. ඉතින් එතකොට ඔයාලා ඉස්සරහට ෆාමසිස්ට් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් මේ ෆාමසිටිකල් ෆීල්ඩ් එකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට අවශ්‍ය බේසික් නොලෙජ් එකත් ඔයාලට මේ කෝස් එක හරහා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට තව caregivers-ලා ඊට පස්සේ නර්සින් කරන අය, ඒ වගේ බෙහෙත් එක්ක වැඩ ඉගෙන ගන්න, වැඩ කරන සහ වැඩ කරන්න බලාපොරොත්තු වෙන අය මෙතන ඉන්න පුළුවන් සහ බෙහෙත් ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන අය තමන්ගේ ජොබ් එක ඇතුලේ. ඉතින් ඔයාලටත් මේකෙදි බෙහෙත් ගැන ඉගෙන ගන්න සහ එහෙම නැත්නම් ඒ ෆීල්ඩ් එකට එනවා නම් ඔයාට ඒ අවශ්‍ය බේසික්ස් ටික දැනගන්න පුළුවන්. රයිට්. අනිත් දේ තමයි දැන් ඔය ජොබ් කරන්නවත් ඔය මොන දේවල් වලටවත් නෙමෙයි, බෙහෙත් ගැන ඉගෙන ගන්න ආස නිසා ඔයා මේ කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක්ට තියෙන ප්‍රධානම දේ තමයි
ඖෂධ සම්බන්ධයෙන් සහ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ඔයාට දැනගන්න ලැබෙනවා. එතකොට ඒකේ තියෙන වාසිය දැන් ඔයා කවදා හරි දවසක ලෙඩ වෙලා බෙහෙත් පාවිච්චි කරොත් මොකද ඖෂධ කියලා කියන්නේ අපිට මේක අවශ්‍ය නැහැ. හරි? ඖෂධ නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා හිතෙන දෙයක් නෙමෙයි. ඖෂධ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම ඖෂධ කියලා කියන්නේ විස වෙන්න පුළුවන් දෙයක් රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය මේ විස වෙන්න පුළුවන් දේ අපි හරියට නිවැරදිව පාවිච්චි කරොත් විතරයි අපිට ඒකෙන් හරි ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. හරි ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට මේ බෙහෙත් මොනවටද ගන්නෙ? මේවා කොහොමද නිවැරදිව පාවිච්චි කරන්නේ කියන දේවල් දැනගන්න පුළුවන් වෙනවා. එතකොට සමහර බෙහෙත් ಜಾති අපි වැරදි විදිහට පාවිච්චි කරලා ලෙඩේ හොඳ කරගන්නවා වෙනුවට ලෙඩ වැඩි කරගත්ත අවස්ථා තියෙනවා. සමහරලාට බෙහෙත් වැරදියට පාවිච්චි කරලා බෙහෙත් විස වෙච්ච අවස්ථා තියෙනවා. එතකොට gedara තමන් බොන බෙහෙත් මාරු වෙලා හානි වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඔයාට හරියට ඒ ගැන අවබෝධයක් ගන්න පුළුවන්. සමහර බෙහෙත් ಜಾති තියෙනවා අපිට without prescription ගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර පොඩි ලෙඩවලට ડોක්ටර් කෙනෙක්ගේ prescription එකක් නැතුව ගන්න පුළුවන් ඖෂධ තියෙනවා. සමහර ඖෂධ තියෙනවා අනිවාර්යයෙන්ම ඒක medical advice එක්කම පමණයි ගන්න ඕනේ. ඉතින් එතකොට ඒ සම්බන්ධයෙන් ඔයාලට දැනුම තියෙනවා. අනිත් එක තමයි ඔයාගේ පවුලේ කෙනෙක් කවුරු හරි කෙනෙක් අපේ තුමු ලෙඩ වෙලා යනවා ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න. ඉතින් එතකොට මේ ඔයා වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගියාට පස්සේ ඔයාට අවබෝධය තියෙනවා නම් මේ ගන්න බෙහෙත් සම්බන්ධයි. සමහර අය කෙටි කාලීන රෝගවලට බෙහෙත් ගන්නවා. සමහර අය දීර්ඝ කාලීන රෝගවලට බෙහෙත් ගන්නවා. එතකොට ඔයා දීර්ඝ කාලීන රෝගවලට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔයාට සහ එහෙම නැත්නම් ඔයාගේ පවුලේ කෙනෙක් ගන්නවා නම් ඔයාට ඒ පාවිච්චි කරන ඖෂධ සම්බන්ධයේ යම්කිසි අවබෝධයක් තියෙනවා කියන්නේ ඒක ලොකු බෙනිෆිට් එකක් වෙනවා. මොකද ඔයා ගන්න බෙහෙත් ඔයා හෝ ඔයාගේ පවුලේ කෙනා එහෙම නැත්නම් තමන්ගේ අම්මා තාත්තා වෙන්න පුළුවන් ගන්න බෙහෙත් සම්බන්ධයෙන් දැනුම තියෙනවා නම් ඔයාට ડોක්ටර්ට කියන්න පුළුවන්. මෙන්න මේ බෙහෙත් පාවිච්චි කරලා තියෙනවා. මේක පාවිච්චි කරනකොට මෙයාට මෙන්න මේ වගේ රෝග ලක්ෂණ එනවා. මේ වගේ අතුරු ආබාධ එනවා. හරි? එහෙම නැත්නම් වෙන ලෙඩකට බෙහෙත් ගන්න ගියත් ඔයාගේ ගෙදර අය පාවිච්චි කරන ඖෂධ සම්බන්ධයෙන් ඔයාට දැනුමක් තියෙනවා. හරි? සමහර බෙහෙත් ಜಾති දෙකක් එකට ගන්න හොඳ නැති දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම ඔයාට මේ කෝස් එකේදී දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම පොඩි බබාලා ඉන්න අය සම්බන්ධ වෙලා ඇති. එතකොට පොඩි බබාලට අපි බෙහෙත් පාවිච්චි කරනකොට අපි විශේෂිත දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාට දැනුවත් වෙන්න පුළුවන්. අනිත් දේ තමයි දැන් අපි බෙහෙත් වල ක්වොලිටි එක ගැන විශාල වශයෙන් කතා කරනවා. එතකොට අපි නිවසේදී බෙහෙත් කොහොමද හරියට ගබඩා කරලා තියෙන්නේ? ඒ ගබඩා කිරීම සහ නිවැරදිව බෙහෙත් පාවිච්චි කිරීම කියන එක ඉතාමත් වැදගත් වෙනවා. අනිත් එක තමයි කවුරු හරි කෙනෙක් මේ බිස්නස් එකක් විදිහට මේ ෆාමසිටිකල් ෆීල්ඩ් එකට එන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් කලින් වගේ නෙමෙයි මේ වෙනකොට rules and regulations ගොඩක් අප්ඩේට් වෙලා තියෙනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. එතකොට ඒ වගේම බෙහෙත් සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. මේ දැනුවත් වුණාට පස්සේ ඔයාටම තීරණය කරන්න පුළුවන් ඔයාට මේ බිස්නස් එක නැත්නම් ෆාමසි එකක් ස්ටාර්ට් කරනවා කියන එක ගැළපෙනවද නැද්ද? කරන්න පුළුවන්ද බැරිද? හරි සමහර දේවල් අපි දන්නේ නැතුව පටන් අරගෙන ආයෝජනය කරලා ගැටලු ඇති වෙච්ච අවස්ථා තියෙනවා. අනිත් දේ තමයි අපි මෙතන මම දන්නවා ගොඩක් අය කෑගිවර්ස්ලා සම්බන්ධ වෙලා ඇති. දැන් ඔයා කෑගිවර් කෙනෙක් විදියට වැඩ කරනවා නම් හෝ එහෙම නැත්නම් ඔයා කෑගිවර් කෙනෙක් විදියට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් පිට රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ලැබෙන්නේ අනිවාර්යයෙන්ම රෝගියෙක් බලා ගන්න. එතකොට එහෙම නැත්නම් වයසක කෙනෙක් බලා ගන්න. එහෙම අය අනිවාර්යයෙන්ම බෙහෙත් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් බෙහෙත් පාවිච්චි කරන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. එතකොට ඔයාට ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් තියෙනවා නම් ඔයාගේ ජොබ් එක හරියට පිළිවෙලට කරගන්න පුළුවන්කම ලැබෙනවා වගේම බෙහෙත් සම්බන්ධයෙන් දැනුම තියෙනවා කියන එක ඔයාට අමතර සුදුසුකමක් වෙනවා. රයිට් මේ කෝස් එක ඇතුලේ මොනවද ඔයාලට ඉගෙන ගන්න ලැබෙන්නේ? ගොඩක් අය අහලා තිබුණා
එතකොට ඔයාලට මුලින්ම අපි උගන්වනවා හැඳින්වීම සහ ඖෂධ වේදයට ආවේනික වූ වචන. දැන් අපි මොනවා හරි විශේෂිත රැකියාවක් කරනවා නම් හරි එහෙම නැත්නම් ඔයාලා දැනටමත් කරන රැකියාව අනුව ඒ අදාළ පාවිච්චි කරන වචන සෙට් එකක් තියෙනවා නේ පාවිච්චි කරන වචන සෙට් එකක් ඉන්නවා අපි හිතමුකෝ දැන් මෝටර් මෙකැනික් කෙනෙක් පාවිච්චි කරන වචන සෙට් එක වෙනයි බැංක් එකක වැඩ කරන කෙනෙක් පාවිච්චි කරන වචන සෙට් එක වෙනයි එයාපෝට් එකක වැඩ කරන කෙනෙක් පාවිච්චි කරන වචන සෙට් එක වෙනයි ඒ වගේම හොස්පිටල් එකක කෙනෙක් පාවිච්චි කරන වචන සෙට් එක වෙනයි ඒ රැකියාවන් වලට ඒ විෂයන් වලට අදාළ වෙන විශේෂිත වචන තියෙනවා. දැන් බෙහෙත් සම්බන්ධයෙන් ගත්තොත් brand name, generic name, indication, dosage form, caution, contraindication ඔය වගේ වචන සෙට් එකක් තියෙනවා. එතකොට මේවා අත්‍යවශ්‍ය වෙනවා සහ ඒ වචන වලින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ බෙහෙත් ගැන මොනවද කියන්නේ කියන එක. right. එතකොට ඔයාලට ඒ ටික ගැන ඉගෙන ගන්න පුළුවන්. අනිත් දේ තමයි ඖෂධ වර්ග හඳුනා ගැනීම. දැන් මේ වෙනකොටත් සමහර විට මෙතන බෙහෙත් සම්බන්ධයෙන් දැනුම තියෙන ඇති දැකලා තියෙන්නේ අපි ටැබ්ලට් සහ කැප්සූල්ස් එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් ක්‍රීම් ඔය වගේ දේවල් විතරයි. හැබැයි ටැබ්ලට් ගත්තහමත් මේ ටැබ්ලට් වර්ග ගොඩාක් තියෙනවා. භාගයක් කඩලා දෙන්න බැරි ඒවා තියෙනවා. ඒ වගේම වතුරේ දිය කරලා බොන්න ඕන ඒවා තියෙනවා. දිව යට තියාගන්න ඕන ඒවා තියෙනවා. මේ පෙත්ත දිය වෙනකන් අපි කට ඇතුලේ තියාගෙන ඉන්න ඕනේ දේවල් තියෙනවා. ඔය වගේ dosage forms එහෙම නැත්නම් ඖෂධ වර්ග ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ ඖෂධ වර්ග මොනවද කියලා අඳුරගන්නේ කොහොමද? ඔයාලා බෙහෙතක් දැක්ක ගමන් මේක හරියට අඳුරගන්නේ කොහොමද? හරි? දැන් ටැබ්ලට් එකක් දැක්කොත් සාමාන්‍ය කෙනෙකුට උනත් කියයි මේක ටැබ්ලට් එකක්. හැබැයි ඒක ටැබ්ලට් එකක් වුණාට ටැබ්ලට් වර්ග ගොඩක් තියෙනවා. හරි? මේ හැම බෙහෙතක්ම ඔයාලට S2 බලලා මේක මොකක්ද කියලා අඳුරගන්නේ කොහොමද කියලා මේකෙදී ට්‍රේනින් කරනවා. ඊළඟට ගොඩාක් වැදගත් දෙයක් තමයි ඖෂධ ගබඩා කිරීමේ නිවැරදි ක්‍රමවේදයක්. දැන් අපි නිවසේ බෙහෙත් ගබඩා කරනකොට එහෙම නැත්නම් ෆාමසි එකේ ගබඩා කරනකොට මේවට තියෙන්න ඕනේ විශේෂිත තත්ත්ව තියෙනවා. සමහර ඒවා අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ දාලා තියන්න. සමහර බෙහෙත් අඳුරු පාට බෝතල් වල දාලා තියන්න ඕනේ. ආලෝකයට හිරු එළියට නිරාවරණය නොවෙන්න තියන්න ඕනේ. ඒ වගේම ෆ්‍රිජ් එකේ තියන්න ඕනේ දේවල් කොහොමද අපි වෙන තැනකට අරන් යනවා නම් ප්‍රවාහනය කරනවා නම් ඒ හැම වෙලාවෙකම අදාළ උෂ්ණත්ව සහ මේ තත්ත්ව ආරක්ෂා වෙන්න ඕනේ. බෙහෙතක් බැලුවට පස්සේ මේ බෙහෙත කොහොමද නිවැරදි විදිහට ගබඩා කරන්න කියලා ඕගොල්ලොන්ට හොයාගන්න අඳුරගන්න පුළුවන්කම මේ පාඩමේදී ලැබෙනවා සහ කියලා දෙනවා. ඊළඟට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි එදිනෙදා ඇතිවන රෝගවලට භාවිතා කරන ඖෂධ සහ ඒව වෙනුවෙන් අපේ පිළිපදින්න ඕනේ උපදෙස් මොනවද? දැන් එදිනෙදා සමහරලාට අපිට උණ හැදෙන්න පුළුවන්. වේදනාවක් හැදෙන්න එන්න පුළුවන්. ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. බඩේ අමාරුවක් ඇති වෙන්න පුළුවන්. හරි? ඔය වගේ අපිට එදිනෙදා ඇති වෙන රෝග තියෙනවා. එතකොට මේවට පාවිච්චි කරන ඖෂධ මොනවද? ඒ වගේම මේවා නිවැරදිව කොහොමද අපි භාවිතා කරන්නේ? නිවැරදි වෛද්‍ය උපදෙස් අනුව කොහොමද මේ ඖෂධ භාවිතා කරන්නේ? ඒ සම්බන්ධයෙන් ඔයාලට මේ කොටසේදී උගන්වනවා. අනිත් එක දීර්ඝකාලීනව ඇතිවන බෝනෝන රෝග. දැන් හිතමු දියවැඩියාව හැදෙන්න පුළුවන් නේ අධිරුධිර පීඩනය හැදෙන්න පුළුවන් අපි කියන්නේ සාමාන්‍ය භාවිතයේ ප්‍රෙෂර් කියලා කියන්නේ. එතකොට ලේවල තියෙන කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්න පුළුවන්. මේ වගේ රෝගයක් ඇති වුණොත් හරි අපි කොහොමද හරි ඒ රෝගය වෙනුවෙන් නිවැරදිව ඖෂධ පාවිච්චි කරන්නේ. හරි නිවැරදිව කොහොමද ඖෂධ පාවිච්චි කරන්නේ? ඒ වගේම මේ භාවිතා කරන ඖෂධ මොනවද? නේ ඔයාගේ ගෙදර අම්මා තාත්තා හරි ඖෂධ පාවිච්චි කරනවා නම් එයාට තියෙන රෝග මොනවද? මොන රෝගවලටද පාවිච්චි කරන්නේ? හරි? ඒ ගැන ඔයාලට දැනගන්න ලැබෙනවා. මොකද මේ ඖෂධය මොකක්ද කියලා හරියට ඔයා අඳුරගත්තොත් තමයි ඒක නිවැරදිව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ප්‍රතිජීවක ඖෂධ භාවිතය. ලංකාවේ බොහෝ පිරිසක් මිස්යූස් කරන දෙයක්. හරි? සුද්ධජීවීන්ට එරෙහිව භාවිතා කරන ඖෂධ. අපි මේවා නිවැරදිව පාවිච්චි කරොත් නිවැරදි කාල සීමාවට ගත්තොත් විතරයි අපිට මේකෙන් හරි ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේදී ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
මේ ප්‍රතිජීවක ඖෂධ අවභාවිතා කිරීම නිසා. එතකොට මේවා ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මොනවද? ඒවා කොහොමද අපි අඳුරගන්නේ? ඒවා කොහොමද නිවැරදිව භාවිතා කරන්නේ? හරි? මේ හැම දෙයක්ම ඔයාලට මේ කොටසේදී ඉගෙන ගන්න ලැබෙනවා. ඊළඟට කොමන් ඒ කියන්නේ වැඩි වශයෙන් එදිනෙදා භාවිතා කරන්න සිද්ධ වෙන වෛද්‍ය උපකරණ නේ ඩ්‍රග්ස් ඇන් අපි කලින් එකේදී ඖෂධ ගැන ඉගෙන ගන්නවා. මේකෙදී අපි ඉගෙන ගන්නවා ඩිවයිසස් මෙඩිකල් ඩිවයිසස් ගැන. හරි? ඉන්හේලර්ස් තියෙන්න පුළුවන්, ස්පේසර්ස් තියෙන්න පුළුවන්, විවිධාකාරයේ සිරින්ජස් තියෙන්න පුළුවන් නේ. එතකොට දැන් අපි තුමු ඉන්සියුලින් භාවිතා කරන කෙනෙක් පාවිච්චි කරන සිරින්ජ් එක වෙනයි නේ. පොඩි බබෙක්ට බෙහෙත් පොවන්න පාවිච්චි කරන සිරින්ජ් එක වෙනයි. ගෙදර කවුරු හරි ලෙඩෙක් ඉන්නවා නම් එයාට ෆීඩ් කරන්න කෑම දෙන්න පාවිච්චි කරන සිරින්ජ් එක වෙනයි. හරි? ඔය වගේ සුලභව එදිනෙදා ජීවිතයට භාවිතා කරන්න වෙන වෛද්‍ය උපකරණ තියෙනවා. එතකොට මේවා අඳුර ගන්න සහ මේවා මොනවද කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟ එක ඖෂධ පිළිබඳව පිළිපැදිය යුතු විශේෂිත උපදෙස්. විශේෂයෙන්ම ඉන්හේලර්ස් වර්ග පාවිච්චි කරනකොට අපි දියවැඩියාවට එහෙම නැත්නම් නේ ඩයබටික් වලට ඖෂධ පාවිච්චි කරනකොට හරි එතකොට පපුවේ අමාරුවක් හැදෙනවට GTN වගේ නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න දෙන ඖෂධ පාවිච්චි කරනකොට මේ වගේ පිළිපදින්න ඕනේ විශේෂිත උපදෙස් තියෙනවා. සමහර බෙහෙත් ಜಾති තියෙනවා බීලා නිදා ගන්න බෑ. හාන්සි වෙන්න බෑ. එක්කෝ ඉඳගෙන ඉන්න ඕනේ නැත්නම් ඇවිදින්න ඕනේ. හරි? ඒ වගේ ඖෂධ තියෙනවා. සමහර ඒවා අපි කෑම කාලා ඉවර වෙනකොට කෑම කාලා වතුර බොනකොට ඒත් එක්ක පාවිච්චි කරන්න ඕනේ ඖෂධ තියෙනවා. හරි? ඉතින් එතකොට ඔයාලට මේ ඖෂධ මොනවද කියලා විශේෂිත උපදෙස් මොනවද? හරි? මේවා කොහොමද නිවැරදිව භාවිතා කරන්න කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. අනිත් එක ශ්‍රී ලංකාවේ ඖෂධ වේදය පිළිබඳව ඇති නීති රීති. නේ? දැන් අනික් දේවල් වගේ නෙමෙයි ඖෂධ සම්බන්ධයෙන් විශේෂිත නීති රීති තියෙනවා. එතකොට ඕගොල්ලෝ ඒවා ගැන දැනුවත් වෙලා ඉන්න එක වැදගත් වෙනවා. දැන් මම කලින් කිව්වනේ සමහර බෙහෙත් ಜಾති තියෙනවා without prescriptions ගන්න පුළුවන් නේ. දැන් ඕගොල්ලොන්ට පැරසිටමෝල් දෙකක් ගන්න ගමේ කඩේට ගිහිල්ලා අරන් එන්න පුළුවන්. හැබැයි වේදනානාශකයක් එහෙම නැත්නම් අපි තුමුකෝ දියවැඩියාවට ගන්න ඖෂධයක් ගමේ කඩෙන් ගිහිල්ලා ගන්න බෑ. නේ? ගමේ කඩෙන් ගිහිල්ලා ගන්න බෑ. ඒ සම්බන්ධයෙන් තියෙන නීති තියෙනවා. ඒ වගේම සමහර බෙහෙත් සම්බන්ධයෙන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා නේ. හැබැයි දැන් අපි පැරසිටමෝල් සම්බන්ධයෙන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. අනික් බෙහෙත් සම්බන්ධයෙන් ඇඩ්වර්ටයිස්මන්ට් යන්නේ නැහැ. එතකොට ෆාමසි එකක් පටන් ගන්න ලංකාවේ තියෙන නීති රීති මොනවද? ඖෂධ ලංකාවට ආනයනය කරන්න තියෙන නීති රීති මොනවද? බෙදා හරින්න තියෙන නීති රීති මොනවද? නේ? ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගැන, ඒ වගේම ඖෂධ පනත ගැන, සාමාන්‍ය ජීවිතයට සහ ඔයාලගේ රැකියාවට වැදගත් වෙන විශේෂිත දේවල් සම්බන්ධයෙන් මේකෙදී ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ ශේෂ්ත්‍රයට සම්බන්ධම නැති ඒ වගේම එහෙම නැත්නම් A level කරලා ඉන්න කෙනෙක් මේ කෝස් එක කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ පවුලේ කෙනෙකුට මේ ඖෂධ ශේෂ්ත්‍ර රැකියාවකට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට ඔයාලට කියලා දෙන්න මේ තොරතුරු අවශ්‍ය වෙනවා නේ. ඖෂධ වේදය සහ රැකියාව වෙළඳපොළ කොහොමද ෆාමසිස්ට් කෙනෙක් වෙන්නේ? ඊට පස්සේ එහෙම නැත්නම් මේ ශේෂ්ත්‍රයේ තියෙන ෆාමසිස්ට්ලා මොනවද තියෙන ෆාමසි වල තියෙන වේකන්සිස් කොහොමද ඒවා හොයාගන්නේ? ඊට පස්සේ මෙඩිකල් රිප්‍රසන්ටේටිව් කෙනෙක් වෙන්නේ කොහොමද? ඒවට හදාගන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් මොනවද? හරි? ඒ වගේම ඒක කරලා එතනින් ඉස්සරහට කොහොමද ඔයගොල්ලෝ ඉස්සරහට යන්නේ? ඔය වගේ ඖෂධ වේද සහ ඒ ආශ්‍රිත රැකියාව වෙළඳපොළ සම්බන්ධයෙන් මෙතනදී අපි කතා කරනවා. ඒ කියන්නේ තියෙනවා සමහරවිට මැනුෆැක්චරින් පැත්තට යන්න පුළුවන්, ඩිස්ට්‍රිබියුෂන් පැත්තට යන්න පුළුවන්. හරි? එතකොට ශේෂ්ත්‍ර ගොඩක් තියෙනවා. හරි? අවසානයේදී මේ ටික ඕගොල්ලෝ හරියට කම්ප්ලීට් කරගත්තොත් ඔයාලගේ අතට ලැබෙන ඖෂධයක් මේක මොකද්ද? මේක පාවිච්චි කරන්නේ කොහොමද? ඊට පස්සේ මේක මොන ලෙඩේටද ගන්නෙ? මේක ගන්න හොඳ නැති අවස්ථා මොනවද? මේක නිවැරදිව ගබඩා කරන්නේ කොහොමද? මේ බෙහෙතෙන් නම හරියට හොයාගන්නේ කොහොමද? ඒ වගේම මේ බෙහෙතේ ඖෂධ අඩංගු ප්‍රමාණය කොහොමද හොයාගන්නේ? හරි? මේ සියලුම දේවල් ටික
ඔයාලටම හොයාගන්න පුළුවන් ගානට අපි ඔයාලට ට්‍රේනින් කරනවා. හරි කටපාඩම් කරන්න දේවල් නැහැ. මොකද මමත් ඔයාලත් නේද ඉගෙන ගන්නවා කියන එක අපිට ඉපා වෙන ප්‍රධාන තැනක් තමයි කටපාඩම් කරනවා කියන එක. එතකොට මේකෙදී කටපාඩම් කරන්න දේවල් නෙමෙයි ඔයාලට තියෙන්නේ. එතකොට මේ කෝස් එකට එන්න තියෙන්න ඕනේ මූලික සුදුසුකම් තමයි ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ ගණිතය හෝ විද්‍යාව විෂයන් දෙකත් එක්ක. එහෙම නැත්නම් මේක ඇත්තටම කරගන්න බෑ සම්බන්ධ වෙන එක තේරුමක් නැහැ. එතකොට ඉංග්‍රීසි දැනුම සාමාන්‍ය ඔයාලට ලියන්න කියවන්න පුළුවන්කම තිබුණා නම් ඇති. අපි මොනවත්ම ඔයාලා දන්නේ නැහැ කියලා හිතාගෙන තමයි මුල ඉඳන්ම උගන්වන්නේ. එතකොට මූලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ගැන කිසිසේත්ම බය වෙන්න එපා. එතකොට බැරි දේවල් නැවත නැවත අහගන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්. එතකොට ඔයාලට මේ සිලෝන් ෆාමා කොලේජ් එකත් එක්ක බෙහෙත් ගැන ඉගෙන ගන්න එකේ ඔයාලට තියෙන වාසිය මොකක්ද? පළවෙනිම එක තමයි අපේ ආයතනය රජයේ ලියාපදිංචි පෞද්ගලික අධ්‍යාපන ආයතනය. ඒ වගේම ISO 9001 2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය තියෙනවා. හරි. දැන් අපි ඊට අමතරව විදේශීය ආයතනත් එක්ක අපේ ආයතනය ඒ වගේ ඇක්‍රඩේෂන් එක. ඒ කියන්නේ අනුමැතිය අරගෙන තියෙනවා. එයාලගේ සෙන්ටර් එකක් විදියට අපි ලියාපදිංචි වෙලා තියෙනවා. හරි. Canada Skill Development Council, American Council of Training and Development, හරි IQF ඔය වගේ විදේශීය ආයතන තියෙනවා. එතකොට යාලට කියනවා ඔයාලා මේ ස්ටෑන්ඩඩ් පවත්වගෙන යන්න ඕනේ. එතකොට අපිට ඔයාලගේ ආයතනයත් සමාජික ආයතනයක් විදියට නම් කරන්න පුළුවන් කියලා. හරි. ඊළඟ දේ තමයි අපි උපරිම තාක්ෂණය පාවිච්චි කරනවා. එතකොට දැන් අපේ LMS එකක් තියෙනවා. ඒ කියන්නේ Learning Management System එකක්. ඕගොල්ලොන්ට ඒකේ account එකක් ලැබෙනවා. එතකොට LMS එකක් හරහා තමයි ඔක්කොම වැඩ ටික වෙන්නේ. එතකොට ඔයාලගේ වැඩ සියල්ලම පාසු කරගන්න පුළුවන් වෙනවා. රෙකෝඩින්ග්ස් හැම එකක්ම දෙනවා. මොකද දැන් අද වුණත් ගොඩක් අයට මේ ක්ලාස් එකට ලයිව් ජොයින් වෙන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට රෙකෝඩින්ග්ස් බලලා කව කරගන්න පුළුවන්කම තියෙනවා. අනිත් දේ තමයි ලියන්න ඕනේ පෑන ඉඳලා කෝස් එකට අවශ්‍ය වෙන සියලුම දේවල් ටික අපි ස්ටඩි පැක් එකක් විදිහට ඔයාලට එවනවා. ඒක නිසා පිටින් මොනවත් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ස්ටඩි පැක් එකේ ඕනේ වෙන ටියුට් හරි. ඒ කියන්නේ hard copy soft copies දෙන්නේ නැහැ අපි. ඒ වගේම ලියන්න නෝට්බුක් එකක්. අද ඔයාලා දැන් ක්ලාස් එකට ජොයින් වෙනකොටත් ඕගොල්ලෝගේ ෆෝන් එක මවුන්ට් කරගන්න මම හිතන්නේ ප්ලේස් එකක් නැතුව ඇති. ෆෝන් එක එක්ක වතුර බෝතලයකට තියෙනවා, පොතකට තියෙනවා, බිත්තියකට තියෙනවා, එහෙම තමයි. ඉතින් ඔයාලට ඔය ෆෝන් එක පැහැදිලිව තියාගන්න ෆෝන් එක මවුන්ට් කරගන්න අවශ්‍ය ෆෝන් හෝල්ඩර් එකේ ඉඳලා අපි මේ පැක් එකේ දාලා එවනවා. හරි. ඒක නිසා ඒක දැන් අපි ලබන සතියේ ඔයාලට එවන්න පටන් ගන්නවා. තාම පැක්ස් මොනවත් එව්වේ නැහැ. ඔයාලා රෙජිස්ටර් වෙලා ස්ටඩි පැක් එකට ඕඩර් එක ප්ලේස් කරාට පස්සේ අපි ඒක කුරියරයකට බාර දෙනකොට ඕගොල්ලොන්ට ඕගොල්ලෝගේ ෆෝන් එකට මෙසේජ් එකක් එනවා. රයිට්. එතකොට ස්ටඩි පැක් එක ගෙදරටම ලැබෙනවා. මේක කෝස් එක කරගෙන යන්න අවශ්‍ය දේවල් ටික තියෙනවා. මේ තියෙන්නේ අපේ වෙබ්සයිට් එක. ඕගොල්ලෝ මේ වෙද්දින් වෙබ්සයිට් එක දකින්න ඇති. වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට අපි කෝස් එකට රෙජිස්ටර් වුණාම ස්ටුඩන්ට් නම්බර් එකක් දීලා ස්ටුඩන්ට් ලොගින් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාට එකෙන් ලොග් වෙන්න තියෙන්නේ. ක්ලාස් එකේ රෙකෝඩින්ග්ස් උනත් හැමදේම අපි මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් ආයෙ රෙකෝඩින් එක ඉල්ලන්න දෙයක් නැහැ. LMS එකට ලොග් වුණා. රෙකෝඩින් එක බැලුවා. මොකද ලයිව් ක්ලාස් වලට ජොයින් වෙන්න බැරි අයට තමයි මේ රෙකෝඩින් වල ප්‍රයෝජනෙ තියෙන්නේ. ඒ වගේම ඔයාලා රෙකෝඩින් එක බලලා එහෙම නැත්නම් ලයිව් ක්ලාස් එකට ඇවිල්ලා ඔයාට තේරුනේ නැති දෙයක් තියෙනවා. අපිට එක්ස්ට්‍රා ක්ලාස් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ නම්බර් එක ඔයගොල්ලන්ට දෙනවා WhatsApp නම්බර් එක. උගන්නපු මෙන්න මේ තැන තේරුනේ නැහැ කියලා WhatsApp message එකක් දාපුවාම එක්කෝ ඒ වෙලාවේ හරි එහෙම නැත්නම් අපිට පහසු වෙලාවක හරි ඔයාට ඒ ටික අහගන්න පුළුවන්කම තියෙනවා. රෙකෝඩින් එක බලලා තේරුනේ නැති දේවල්. ලයිව් ක්ලාස් වල උනත් එහෙමම තමයි. ඊට පස්සේ විශේෂිතම දේ තමයි කටපාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ.
ක්ලාස් එකේ දින දේවල් ජොයින් වුණා. එහෙම නැත්නම් රෙකෝඩින්ග්ස් ටික බැලුවා. ඒ උගන්වන අදාළ විෂය කරුණු ටික තේරුම් ගත්තා. ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ ගේම්ස් ප්ලේ කරන එක තමයි LMS එකේ ක්ලාස් එක ඔයාලට කෝස් එක පටන් අරගෙන මාසයක් විතර ගියාට පස්සේ ක්ලාසස් කීපයක් ගියාට පස්සේ ඒ අදාළ ගේම් ටික ප්ලේ කරන්න පුළුවන්කම තියෙනවා. රයිට්. එතකොට මේ මෙඩිමයින්ඩ් කියන ගේම් එක තමයි ෆාර්මසිටිකල් කෝස් එකට තියෙන්නේ. මේකදී ඕගොල්ලොන්ට බෙහෙත් අයිටම් අඳුරගෙන බෙහෙත් වර්ග අඳුරගෙන මේ අයිටම් එක මොකක්ද, මේක මොන ලෙඩේටද පාවිච්චි කරන්නේ, හරි, මේක ඇඩ්මිනිස්ට්‍රේෂන් රූට් එක මොකක්ද, ස්ට්‍රෙන්ත් එක මොකක්ද, හරි, ඔය වගේ දේවල් එක්ක තමයි ඔයාලට මේ ගේම්ස් ටික ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඒ හරහා තමයි ඔයාලගේ නොලෙජ් එක වැඩි වෙන්නේ. මොකද කටපාඩම් කරා කියලා තේරුමක් නැහැ. මොකද ඔයාලා එක්සෑම් එකක් ලියන්න නෙමෙයි අපි ඔයාලව ට්‍රේනින් කරන්නේ. සාමාන්‍ය ජීවිතේ බෙහෙත් එක්ක වැඩ කරන්න තමයි ඔයාලට තියෙන්නේ. හරි. රයිට්. එතකොට ඔයාලට මේකෙදි ගේම් එකක් ප්ලේ කරන්න තියෙනවා. ඒ වගේම assignments දෙකක් කරලා සබ්මිට් කරන්න තියෙනවා කෝස් එක කම්ප්ලීට් වෙන්න. ඒ වගේම එක්සෑම් දෙකක් කරන්න තියෙනවා. හරි. මේ ටික එක්සෑම් ඔන්ලයින් තියෙන්නේ. එතකොට එක්සෑම් තිබුණා කියලා බය වෙන්න එපා. ඒ කියන්නේ ඒක ලේසියෙන් වෙනවා කරගන්න පුළුවන් කියන එක නෙමෙයි. අපි දෙන වැඩ ටික කරා නම් ප්‍රශ්නයක් නැහැ. ඒවා පාස් වෙන්න පුළුවන්. හරි. එතකොට ප්‍රායෝගික දේවල් තමයි ඒකෙදි බලන්නේ. ඉතින් දෙන වැඩ ටික කරලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ එක්සෑම් පාස් වෙන එක සම්බන්ධයෙන්. හැබැයි මේ වැඩ ටික කරලා නැත්නම් ඇත්තටම මේක කරගන්න අමාරුයි. එතකොට සර්ටිෆිකේට් එක ඉෂුව කරන්නේ මේ කෝස් එකේ අදාළ දේවල් ටික කම්ප්ලීට් කරාට පස්සේ. එහෙම නැතුව ඔයාට හිතන්නකෝ ඒක කම්ප්ලීට් නැහැ කියලා. එතකොට ඔයා අමතරව කීයක්වත් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ ටික කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙනකන් අපි උදව් කරනවා. එතකොට ඔයාලා මේකෙදී ලකුණු 90කට වැඩිය අරගෙන එක්සෑම් දෙකටම මේ කෝස් එක ඉවර කරොත් ඔයාලට A+ එකක් එක්ක ඉවර කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ තියෙන රිසල්ට්ස් මොනවද? ඔයා අපේ ස්ටුඩන්ට් කෙනෙක්ද? මේ හැම දෙයක්ම ඔයාලට සර්ටිෆිකේට් එකේ අපි QR කෝඩ් එකක් දාලා තියෙනවා. මේ QR කෝඩ් එක ස්කෑන් කරාට පස්සේ අපේ pharmacollege.lk වෙබ්සයිට් එක හරහා වෙරිෆයි කරගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. එතකොට අපේ ප්‍රධාන වශයෙන්ම කෝසස් තුනක් තියෙනවා. certificate course in pharmaceuticals, certificate course in pharmacy practice, advanced course in pharmacy practice. හරි. එතකොට ගොඩක් අය අහලා තිබ්බා මේ කෝස් තුනේ වෙනස මොකද්ද? මොකද්ද මේකෙන් වෙන්නේ? හරි. මේක දෙවෙනි එක. හරි. මොකද්ද මේකෙන් වෙන්නේ? එතකොට මේ certificate course in pharmaceuticals කියන එක අපි කියන්නේ regular යන course එකක් නෙවෙයි. හරි. after A level වගේ තමයි මේ course එක පටන් ගන්න. හරි. ඒ වගේම අවුරුද්දට එකක් හෝ දෙකක් තමයි මේ batch තියෙන්නේ. හරි. අපේ වැඩිපුරම තියෙන course එක තමයි certificate course in pharmacy practice. එතකොට මේ course දෙකේ තියෙන වෙනස තමයි certificate ඔයාලට pharmaceuticals course එකේදී ඒ කියන්නේ dispensing ඖෂධ නිකුත් කිරීම. හරි. ඒකේ practicals ටික කරන්නේ නැහැ. මොකද දැන් pharmaceuticals course එකේදී ඉන්නේ බෙහෙත් ගැන ඉගෙන ගන්න. හරි. බෙහෙත් ගැන ඉගෙන ගන්න. ඒතකොට ඒ ටික කරන්නේ නැහැ. හැබැයි මේ certificate course in pharmaceuticals කියන course එක මාස 4යි. ඔයා මේ මාස 4 ඉවර වෙලා ඔයාට මේ course එකට යන්න ඕනේ නම් තව මාස 2ක් ඉගෙන ගත්තට පස්සේ ඔයාට මේ course එක complete කරගන්න පුළුවන්. ඒ මාස 2 ඇතුලේ අර dispensing training එක එහෙම නැත්නම් pharmacy assistant training එක අපි දෙනවා. උගන්වන්න ඕනේ theory ටික මේ course දෙකේම එකයි. pharmaceutical එකේ pharmacy practice එකේ දෙකේම උගන්වන content එක එකයි. practical ටිකේ විතරයි වෙනස තියෙන්නේ certificate course in pharmacy practice එකේ. හරි. pharmaceutical එකයි practice එකයි දෙකම වෙනස් වෙන්නේ ඒ ටිකේ. එතකොට දැන් ඔයා ෆාමසි ඒ කියන්නේ ෆාමසි එකක වැඩ කරනවා නම් එහෙම නැත්නම් වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් හරි ඔයාට මේ ට්‍රේනින් එක අවශ්‍යම නම් විතරක් මේ මාස දෙකක් තව මාස දෙකක් ඉගෙනගෙන මේ කෝස් එකම කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි. එතකොට මේකේ නැති ඉතුරු ටික ඉගෙන ගත්තාම මේ කෝස් එක
කම්ප්ලීට් වෙනවා. හරි. ඊට පස්සේ මේ ඇඩ්වාන්ස් කෝස් ඉන් ෆාමසි ප්‍රැක්ටිස් කියලා කියන්නේ බෙහෙත් ගැන ගැඹුරින්ම ඉගෙන ගන්න අවශ්‍ය නම්. හරි. එතකොට ලීෆ්ලට් එකක් රීඩ් කරගන්න, BNF එකක් බලන්න. එතකොට මේ බෙහෙත් මැනුෆැක්චර් කරන විදිය, ඇඟ ඇතුළට ගිහිල්ලා ඇඟ ඇතුළේ කොහොමද වැඩ කරන්නේ? හරි. ඔය වගේ ටිකක් සංකීර්ණ කරුණු ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා නම් තමයි ඔයාලට ඇඩ්වාන්ස් කෝස් එකට ජොයින් වෙන්න ඕනේ. හැබැයි මේ ඇඩ්වාන්ස් කෝස් එකට ඩිරෙක්ට් ජොයින් වෙන්න බෑ. එකපාර ඇඩ්වාන්ස් කෝස් එකට ජොයින් වෙන්න බෑ. මේ දෙකෙන් එකක් කරලා තියෙනවා නම් ඔයාලා තවදුරටත් බෙහෙත් ගැන ඉගෙන ගන්න කැමති නම් ඇඩ්වාන්ස් කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. මේකත් අපේ ඒ කියන්නේ අර තෝරාගත් පිරිසකට විතරක් කරන කෝස් එකක් තමයි ඇඩ්වාන්ස් කෝස් ඉන් ෆාමසි ප්‍රැක්ටිස් කියලා කියන්නේ. හරි. එතකොට මේ කෝස් තුනේ වෙනස ඕක තමයි. එතකොට මේ කෝස් දෙක ගත්තාම අර ඩිස්පෙන්සින් ට්‍රේනින් එක නැති එක විතරයි ෆාමසි ප්‍රැක්ටිස් කෝස් එකේ වෙන්නේ. ඒකත් ඔයාලට මේ මාස දෙක කැමති නම් තව දෙකක් කන්ටිනියු කරලා මේක ඉවර කරගන්න පුළුවන් කැමති අයට. එතකොට මේකෙදි ගේම්ස් 4ක් විතර මේකේ කරන්න තියෙනවා මේ ඩිස්පෙන්සින් ටික හදාගන්න. රයිට්. ඕක තමයි ඔය තුනේ තියෙන වෙනස. ඊළඟට මං ඔයාලට අර පෙන්නපු මේ අපේ ආයතනය සිලෝන් ෆාම කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් විදියට රජයේ ලියාපදිංචි ආයතනයක්. ඒ වගේම මේ තියෙන ආයතනත් එක්ක අපි ලියාපදිංචි වෙලා තියෙනවා මේ වගේ නියෝජිත ආයතනයක් විදියට අපේ රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට තියෙන වැලියු එක ඔයාලට සහ වගේම සර්ටිෆිකේට් එකටත් වැඩි වෙනවා. එතකොට මේ තියෙන්නේ ISO එකෙන් ඒ වගේම මේ ආයතන වලින් අපේ ආයතනයේ යාළගේ සෙන්ටර් එකක් විදිහට පිළිගන්නවා කියලා දුන්නු සහතිකට ටික තමා මෙතන තියෙන්නේ. මං කිව්වනේ ඔයාලට දැන් මේ කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ මේ ස්කිල් ඩෙවලොප්මන්ට් කවුන්සිල් කැනඩා කියන එකනොත් අවශ්‍ය නම් විතරක් තව සර්ටිෆිකේට් එකක් ක්ලේම් කරගන්න, තව ක්වොලිෆිකේෂන් එකක් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්කම තියෙනවා අපි දෙන සර්ටිෆිකේට් එකට අමතරව. කැමති නම් විතරයි. රයිට්. එතකොට අපේ ඉන්ස්ටිටියුට් එකේ ප්‍රධාන වශයෙන්ම ඔයාලට මේ කෝස් එකේ ලෙක්චර්ස් කරන්නේ මම. ඊට අමතරව තව විසිටින් ලෙක්චර්ස්ලා ඉන්නවා. එයාලගේ ලෙක්චර්ස් උත් ඔයාලට ජොයින් වෙන්න chance එක ලැබෙයි. හැබැයි වැඩි ප්‍රමාණයක් ලෙක්චර්ස් තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේ කෝස් එකේ උගන්වන්නේ මම මගෙත් එක්ක තමයි මේ ටික ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔන්ලයින් ඉගෙන ගන්න දේවල් වලට අමතරව ඔයාලට වර්ක්ෂොප්ස් තියෙනවා. මේවට කැමති නම් ජොයින් වෙලා ඔන්ලයින් ක්ලාස් වල ඉගෙන ගත්ත දේවල් එතකොට බෙහෙත් ගැන බලන්න දැනුම වැඩි කරගන්න පුළුවන්. දැන් අපි මේ සැරේ වර්ක්ෂොප් 3ක් කරා, කොළඹ කරා, ගාල්ලේ කරා, නුවර වර්ක්ෂොප් එක අපි හෙට කරනවා. එතකොට ඔයාලටත් ඉදිරියේදී මේ වගේ කරන වර්ක්ෂොප් වලට කැමති නම් ජොයින් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ තියෙන කාලෙට අනිවාර්ය නැහැ සම්බන්ධ වෙන එක. රයිට්. ඊළඟට සර්ටිෆිකේට් අවර්ඩ් සෙරමනි එක ඒ වගේම කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට කොහොමද සර්ටිෆිකේට් එක ලැබෙන්නේ කියලා අහලා තිබුණා. BMICH එකේදී අපේ සර්ටිෆිකේට් අවර්ඩ් සෙරමනි එක වාර්ෂිකව පවත්වනවා. ඉතින් එතකොට ඔයාලට කැමති නම් අවෝඩ් සෙරමනි එකට ඇවිල්ලා සර්ටිෆිකේට් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ අපිට සර්ටිෆිකේට් එක කුරියර් කරලා ගෙදරට ගෙන්න ගන්නත් පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. දෙකෙන් කැමති විදිහට ඔයාලට සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔයාලගේ සර්ටිෆිකේට් කෝස් එකේ මේ ඉන්නේ ඇඩ්වාන්ස් කෝස් එකේ සෙරමනි එකට ජොයින් වෙච්ච අය. රයිට්. ඔය අපි අන්තිමටම ගිය අවුරුද්දේ තිබුණු සර්ටිෆිකේට් අවර්ඩ් සෙරමනි එකේ ෆොටෝස් තමයි මේ ඔයාලට ප්‍රසන්ටේෂන් එකට දාලා තියෙන්නේ. ඔය ඊට කලින් අවුරුද්දේ තිබුණ එක 2024 අවුරුද්දේ තිබුණ එකේ ෆොටෝස් තමයි මේ තියෙන්නේ. BMICH එකේ තිබුණා. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ තිබුණ එක. රයිට්. ඒකෙදි ඉතින් ඔයාලට සහභාගී වුණොත් මේ වගේ ෆොටෝස් ගන්න අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් අනිවාර්ය නැහැ එකක්වත්. කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා මේකට ඇවිල්ලාම සර්ටිෆිකේට් එක ගන්න ඕනි කියලා එකක් නැහැ. එන්න අපහසු අයට අපි කුරියර් එකේ සර්ටිෆිකේට් එක එවනවා.
රයිට්. එතකොට මේ ඕගොල්ලොන්ට ෆේස්බුක් එකේ රිවියස් Google එකේ රිවියස් දකින්න ඇති ඒ අපිව රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඔයාලා වගේ මේ අපේ ආයතනයේ කෝස් කම්ප්ලීට් කරපු අය ෆේක් එකවුන්ට් වලින් ගත්ත ඒවාවත් Facebook කැම්පේන් වලින් සෝෂල් මීඩියා කැම්පේන් වලින් ගත්ත රිවියස් මොනවත් නෙමෙයි ඔයාලට පුළුවන්කම තියෙනවා ඒ කැමති කෙනෙකුට මෙසේජ් කරලා කෝස් එක සම්බන්ධයෙන් විස්තර දැනගන්න. රයිට්. ඊට පස්සේ කෝස් ෆී එක ගැන අහලා තිබුණා. මේ කෝස් ෆී එකේ ස්ටඩි පැක් එකයි ඔය හැම දෙයකටම සම්පූර්ණයෙන්ම ෆී එක වෙන්නේ රුපියල් 12500යි. එතකොට ඒ වගේම ඔයාලා මේක වන් ටයිම් පේමන්ට් එකක් විදිහට කරනවා නම් අපේ ස්ටඩි පැක් එක ෆ්‍රී ඩිලිවරි කරනවා. ඒ කියන්නේ කුරියර් චාර්ජ් එක ඔයාලා ගෙවන්න ඕනේ නැහැ. වන් ටයිම් පේමන්ට් එකක් කරලා තියෙනවා නම් ඩිලිවරි ෆී එක රුපියල් 500ක් වෙනවා. ඒක අපිට නෙමෙයි ගෙවන්න ඕනේ. එන කුරියර් එකට ගෙවලා තමයි ගන්න ඕනේ. එතකොට ඔයාලට කැමති නම් එකපාර ගෙවන්න පුළුවන්කමක් නැත්තම් ඔයාලට රුපියල් 5000ක් ගෙවලා ඉතුරු එක කෝස් එක ඉවර වෙන්න කලින් පහසු විදියට ගෙවන්න පුළුවන්. හරි. ওই ටික අරනට පස්සේ වෙන මොනවත් ෆී එකක් නැහැ. ඔයාලට ආයේ ඊළඟට මේකෙදි ඉවර කරගන්න බැරි වෙලා ආයේ බැච් එකකට ජොයින් වෙන්න උනත් එතකොට මොනවත් පේමන්ට් එකක් කරන්නේ නැතුව ජොයින් වෙන්න පුළුවන්. වන් ටයිම් පේමන්ට් එකක් විදියට තමයි ඔයාලට මේක පේ කරන්න තියෙන්නේ. මේක අපේ ඉන්ස්ටිටියුට් එකේ account එකට තමයි දාන්න ඕනේ. වෙන මොනවත් accounts එක ගනුදෙනු කරන්න එපා. මේ account එක හරහා විතරමයි අපේ ඉන්ස්ටිටියුට් එකේ ගනුදෙනු වෙන්නේ. ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අපේ මේ හොට්ලයින් නම්බර් එක හරහා විසඳ ගන්න පුළුවන්. මේක තමයි අපේ මේන් හොට්ලයින් නම්බර් එක. ඊට අමතරව ඔයාලට මගේ නම්බර් එකත් මම දාන්නම්. ගැටලුවක් තියෙනවා නම් WhatsApp මැසේජ් එකක් දාලා තියන්න. එතකොට මම ඒකට රිප්ලයි කරනවා. කතා කරන්න අවශ්‍ය නම් කතා කරන්න අවශ්‍යයි කියලා මැසේජ් එක දාන්න. එතකොට මම ෆ්‍රී වෙලාවක් කියනවා. ඒ වෙලාවේ ගත්තා නම් හරි. 070 44 77 555 මේක මගේ පර්සනල් නම්බර් එක. මේක අපේ හොට්ලයින් එක. ඊට අමතරව තව ඩයලොග් නම්බර් එකකුත් තියෙනවා. මේ දෙක දැනට ඔයගොල්ලෝ පාවිච්චි කරන්න. ඉදිරියට යනකොට ඒ ඩයලොග් නම්බර් එක ඔයාලට දෙන්න. රයිට්. මම හිතනවා ඔයාලගේ තිබුණු ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති කියලා. මොනවත් ලැබුණේ නැති දෙයක් තියෙනවා නම් පැහැදිලි නැති තැනක් තියෙනවා නම් chat එක මම ඔන් කරන්නම්. ඔයගොල්ලන්ට chat එකේ දාන්න ඒ අදාළ දේවල් වලට උත්තර දෙන්න. එතකොට තව සමහර අය ඇති මේ Zoom වලට කියන්නේ ඔන්ලයින් පළවෙනියටම ජොයින් වෙන ක්ලාස් එක වෙන්න ඇති. සමහර අයගේ සමහර අයට නම් එක්ස්පීරියන්ස් එක ඇති. ඒක ගැටලුවක් කරගන්න එපා. හැම දෙයකටම උදව් කරනවා. හරි ඔන්ලයින් එක්සෑම් කරන්න. එතකොට මේ වෙබ්සයිට්ස් වලට ලොග් වෙන්න සමහර අයට ප්‍රශ්න ඇති කොහොමද මේක කරන්න කියලා. හරි. account number එක අපි account number එක group එකට මම දාන්න කියලා කියන්න. හරි. account number එක group එකට දාන්න කියලා කියන්නම්. එතකොට ඔයගොල්ලන්ට එකෙන් ගන්න පුළුවන්. එක්ස්ටර්නල් ෆාමසිස්ට් එක්සෑම් එක කරන අයට ඔයාලට බේසික් ටික මේකෙන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි එක්සෑම් එකට රෙඩි වෙන්න නම් ඔයාලා මෙතනින් එහාට තව ඉගෙන ගන්න වෙනවා. මොකද ඒකේ ඩීප් දේවල් අහනවා. රයිට්. ක්ලාස් ටයිම් එක තියෙන්නේ අපි මේ ටයිම් එක තමයි හැම සෙනසුරාදාකම රෑ 8 ඉඳන් 10 වෙනකන් තියෙනවා. හරි 8 ඉඳන් 9:00 වගේ වෙනකන් ඔයගොල්ලන්ට උගන්වනවා. එතනින් එහාට ඔයාලගේ තියෙන ප්‍රශ්න ටික තමයි ක්ලියර් වෙන්නේ. ඔව් ඇඩ්වාන්ස් කෝස් එක අපි සර්ටිෆිකේට් කෝස් එක ඉවර කරාට පස්සේ තමයි තියෙන්නේ ඒක මාස 6ක් වෙනවා ඇඩ්වාන්ස් කෝස් එක. හරි. අපි ස්ටඩි පැක් එක ඔයාලට කුරියරයකට ලබන සතිය ඇතුළත දෙන්න පුළුවන්. කුරියරයකට දීල් සාමාන්‍ය දවස් 2කින් 3 වගේ පැක් එක ලැබෙනවා. This course can you join?